සුබ දවසක් ඔයාලට. ගොඩ කාලයකට පස්සේ අද මම ඔයාලත් එක්ක අලුත් මාතෘකාවක් කතා කරන්න ආවා. අලුත් මාතෘකාවක් කිව්වට අලුත්ම නෑ. මේක අපි හැමෝම හැමදාම අත්දකින සිදුවීමක් ගැන. මගේ නාලිකාවෙන් කොහොමද මම කතා කරන්නේ අපිට රියල් වර්ල්ඩ් එකේ අපිට හම්බෙන එක්ස්පීරියන්ස් ගැන කතා කරන්න. ඉතින් දරුවෝ වෙනුවෙන් මූලික කරගත්ත මගේ නාලිකාවේ අද මම අරගෙන ආවේ දරුවෝ ගොඩාක් වෙලාවට පීඩාවටපත් වෙන එයාලා සතුටින් නැති හේතුව සහ එයාලට සතුටින් ඉන්න හොඳ ක්‍රමයක් කියලා දෙන්න. ඉතින් අපි මේක දරුවන්ට විතරක් නෙමෙයි වැඩිහිටියන්ටත් ඒ විදියයි. අද අපි අවට ඉන්න ගොඩ දෙනෙක් බැලුවොත් අපි ගොඩ දෙනෙක් සතුටින් ඉන්නවද කියන ප්‍රශ්නේ තියෙනවා. අපි සතුටු වෙන්න කියලා ගොඩාක් දේවල් කරනවා. නමුත් අපි සතුටින් ඉන්නවද? ඉගෙන ගන්න දරුවෝ අධ්‍යාපනය කරන කාලේ ඇත්තටම එයාලට ලොකු වගකීම් නැහැ, ගැටලු නැහැ. ඒ වුණත් දරුවෝ සතුටින්ද? දරුවෝ අපි හැමෝම සතුටින් නම් ඇයි අපේ රටේ මානසික පීඩනය? නැත්නම් අපි හැමෝම දන්න ස්ට්‍රෙස් එක වැඩි වෙන්නේ දිනපතාම. ඉතින් මට මේ ගැන කතා කරන්න හිතුණා. ඔයාලට ඇත්තටම මේ පීඩනය කියන දේ නිසා, එහෙම නැත්නම් ස්ට්‍රෙස් එක නිසා ඔයාලට සතුටක් දැනෙන්නේ නැති වෙලා ගිහිල්ලාද? ඔයා චුට්ටක් කල්පනා කරලා බලන්න. ඔයා දවසේ වැඩි වෙලාවක් ගත කරන්නේ සතුටින්ද? නැත්නම් ඔයාට දැනෙනවද හැමතිස්සෙම ඔයාගේ ඔළුවේ ලොකු කරදර ගොඩක්, ඔයා ලොකු පසුතැවීමකින් ඉන්නේ? එහෙම නැත්නම් ඔබට ෆේල් වෙන ගතියක්? සමහර විට හේතුවක් ඇතුව හෝ නැතුව ඔයාට දැනෙන්න පුළුවන් ඔයාට නිකන් ඔක්කොම නැති වෙලා වගේ ගතියක්. ඉතින් මේක ගොඩාක් වෙලාවට ඉගෙන ගන්න ළමයි අතර තියෙනවා මොනවා හරි හේතු නිසා. එක්ක එයාලගේ ඉස්කෝලේ ලකුණු නිසා, නැත්නම් එයාලට රූපේ පිළිබඳ ගැටලුවක්, නැත්නම් එයාලට මොන හරි යම් දෙයක් ගන්න ඕන නිසා ඒක කරගන්න බැරි වෙලා ඇතිවෙච්ච ගැටලුවක්, මොනවා හරිම අචීව්මන්ට් එකක් කරගන්න බැරි වෙලා අපි නොදැන අපි පීඩාවටපත් වෙලා තියෙනවා. මම මේ අද ඒ ගැන කතා කරන්නේ ගොඩාක් වෙලාවට අපිට ස්ට්‍රෙස් එක, අපිට මේ පීඩනය කියන දේ අපිට තියෙනවා කියලා අපි දන්නේ නැහැ. අපි හැමෝම මේ හිතනවා අපිට වෙන මොන හරි ගැටලුවක්. ඒ නිසා තමයි අපි මෙහෙම ඉන්නේ කියලා. අපි ඇත්තටම අපිට තියෙන ප්‍රශ්නේ දන්නේ නැහැ. ප්‍රශ්නේ අඳුරගන්න නැති තාක්කල් අපිට ඒකට උත්තරයක් හොයන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසායි මම අද මේ ගැන කතා කරන්නේ. අපේ රටේ බොහෝ දෙනෙක් ස්ට්‍රෙස් එකෙන්, මානසික පීඩනයෙන් ගත කරොත් අපේ රටේ අනාගතයට ඒක දරුණුවට බලපානවා. අපේ දරුවන්ගේ අධ්‍යාපනයට, අපේ වැඩිහිටියන්ගේ රැකියාවලට, ආර්ථික මට්ටම් වලට, රටේ දියුණුවට මේ හැම දෙයකටම මේ ස්ට්‍රෙස් එක කියන්නේ කාටත් නොපෙනුනාට හරි පොඩි දෙයක් වගේ දැනුණාට ලොකුවට බලපාන ගැටලුවක්. අපි නොහිතුවත් අපේ ශරීරයටත් ලොකුවට බලපාන දෙයක්. අපි ඒක ගණන් ගත්තේ නැහැ. අපිට ඇත්තටම ස්ට්‍රෙස් එක පොඩි ලක්ෂණ පෙන්වුම් කරනවා. අපි ඒක ගණන් ගන්නේ නැහැ. අපි නිතර කනස්සල්ලෙන් පසු වෙන එක විතරයි අපිට දැනෙන්නේ. අපි ඒකින්ද අපි සතුටු වෙන්න ගොඩාක් දේවල් කර බලනවා. ඒක හරියයිද කියලා. එතකොට මම ඔයාලට කියන්නම් මේ ස්ට්‍රෙස් එක කියන එක. එහෙම නැත්නම් අපිට මේ මානසික පීඩනය, එපා වීම, කලකිරීම එන පොඩි රෝග ලක්ෂණ. රෝග ලක්ෂණ කිව්වහම මේක උණ කැස හෙම්රිසාව වගේ අපිට පිටින් බලලා එහෙම තීරණය කරන්න අමාරුයි. හැබැයි tamunට දැනෙන්න ගන්නවා. tamunට දැනෙනවා උදේට නැගිටිනකොට නිකන් එපා වුණ හරි මහන්සි ගතියක්, ඇඟට ආස නැති ගතියක්, ඇඟට උදේ නැගිටින්න කිසි ප්‍රබෝධයක් නැති ගතියක්, යම් මොටිවේෂන් ගතියක් නැති ගතියක් ඔයාලටත් දැනෙනවා ඇතිද? නැත්තම් ඔයාලට හිතනවද ඔයාලට වෙන්දර වැඩි තරහ යන ගතියක්? හේතුවක් ඇතුව හෝ නැතුව වැඩ වැඩිකම කියලා හිතලා හරි අපිට අපෙන් කවුරුහරි මොන හරි ඇහුවොත්, නැත්තම් අපිට කෙනෙක් ආදරෙන් කතා කරත් සමහරවිට අපිට තරහ යනවා. අපි ඒක හිතලා කරන්නේ නැති වුණත් ඒක ඉබේ වෙනවා. අපි ඒක නොටිස් කරන්නේ නැහැ. ඒ වගේම සමහර වෙලාවට අපිට දැනෙනවා අපි වෙන්දට ගොඩාක් ආස කරන දෙයක් වුණත් දැන් ආස නැති ගතියක්. සමහර වෙලාවට ඔයා හිතන්නකෝ ඔයා මොනා හරි වෙන්දට ආසාවෙන් කරපු දේවල් දැන් නිකන් අනේ මොනවද කියලා වගේ හිතෙනකොට ඔයා හිතනවා ඇති දැන් ඔයා මැචුවර්ඩ් වෙලා. දැන් ඔයාට ඒක තේරෙනවා. ඒ නිසා මේ වැඩකට නැති පොඩි දේවල් දැන් මං ඕවට ආස වෙන්නේ නැහැ කියලා. ඒ වුණාට ඔයා චුට්ටක් කල්පනා කරලා බලන්න ඔයා ඇත්තටම මැචුවර්ඩ් වෙලාද? එහෙම නැත්නම් ඔයාට කලකිරීමක්, එපා වීමක්, හිත යටින් පොඩි පසුබෑමක් ඇති වෙලාද කියලා.
එතකොට මේ වගේ රෝග ලක්ෂණ පොඩියට පටන් ගන්නකොට ඔයා ඒ ගැන අවධානය දෙන්න. අනිවාර්යයෙන්ම අපේ ඇටෙන්ෂන් එක අවශ්‍යයි. මොකද මේ රෝග ලක්ෂණ ලොකුවට ගිහිල්ලා අවසානයේදී අපි ලෙඩෙක් බවට පත් වෙනවා. අපිට අපේ ජීවිතේ පවා අපිට එපා වෙන තැනටපත් වෙනවා. ඔය අද අපි ආස කරපු දේ එපා වෙනවා. අපි හිතනවා ඒක මැචුවර්ඩ් කියලා අපි අතහැරලා දානවා. නමුත් අපේ ජීවිතෙත් අපිට එපා වෙන තැනටපත් වෙනවා. සමහර දරුවෝ කිසිම හේතුවක් නැතුව සියදිවි හානි කරගන්නවා. සමහරව ඉගෙනීම අතහැරිනවා. එක එක දේවල් කරන්න බලනවා සතුට හොයාගන්න. ඒ කරන්න ගිහිල්ලා වැරදි දේවල් වලට යොමු වෙනවා. නමුත් අවසානයේදී ඒ දේවල් වලින්වත් සතුටක් ලැබෙන්නේ නැහැ. ගොඩාක් වෙලාවට ලොකු කරදර වලට මුහුණ පානවා. ඒ නිසා මේ පුංචියට දැනෙන ලක්ෂණ අඳුනගෙන ඒකට වහාම පිළියම් කරන්න ඔයාගේ අනාගතේ ඉක්මනටම ලස්සනට හදාගන්න පුළුවන් වෙයි ඔයාට. එතකොට මම කියන්නම් දැන් අපි කතා කරා රෝග ලක්ෂණ ගැන. දැන් අපි මොනවද කරන්න ඕනේ මේකට පිළියමක් විදියට? ඇත්තටම මං හැවුවා මේ හරිම ලස්සන බුදු වදනක්. ඇත්තටම හඳුනනමක් හරි ලස්සනට ඒක පැහැදිලි කරා මේ ස්ට්‍රෙස් එක ගැන. ඒකෙන් ගත්ත ස්ක්‍රිප්ට් එක. මම නැත්තම් බොහොම ෂෝට් ඇන්ඩ් ස්වීට් මම ඔයාලට කියන්නම්. අපිට ස්ට්‍රෙස් එක ඇති වෙන්නේ ඇයි කියන එක අපි අඳුර ගන්න ඕනේ. අපිට ස්ට්‍රෙස් එක ඇති වෙන්නේ හාමුදුරුවෝ දේශනා කරපු විදිහට අපිට තියෙන ඒ කියන්නේ අපේ එක්ස්පෙක්ටේෂන් එකයි එහෙම නැත්නම් එක්ස්පෙක්ටේෂන් රිසල්ට් එකයි ඇක්චුවල් රිසල්ට් එකයි අතර තියෙන ગેප් එක තමයි මේකට ප්‍රධානම බලපානවා කියන්නේ. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන දේ ඉෂ්ට නොවීමනේ. අපිට ඕමනා තැනට අපිට යන්න විදිහක් නැහැ. ඒක කරගන්න බැරි තැන අපි ගොඩාක් පීඩාවටපත් වෙනවා. සුළු සුළු දේවල් වලින් වෙන්න පුළුවන්. අර ඒ නිසා ඇති වෙන මානසික පීඩනය පොඩියට පටන් අරගෙන ඇත්තටම මානසික උම්මත්තකෙක් බවට උනත් පත් කරන්න පුළුවන් ඔයාලව මේක ගැන වැඩි අවධානය නොදුන්නොත්. ඉතින් අපිට කරන්න හොඳම පිළියම තමයි මේ එක්ස්පෙක්ටේෂන් එකයි ඇක්චුවල් රිසල්ට් එකයි අතර තියෙන ગેප් එක පුළුවන් තරම් අඩු කරන එක. දැන් එහෙම කිව්වහම ඔයාට මේක තේරුණේ නැත්නම් මම ඔයාට සරල උදාහරණයකින් මේක පැහැදිලි කරන්නම්. දැන් අපි හිතමු ඔයාට ගණන් වලට ලකුණු අඩු වෙලා තියෙනවා. ඔයාට ගණන් වලට ලකුණු 55යි තිබුණේ කියලා හිතන්නකොට ටෙස්ට් එකේ. එතකොට ඔයා ඉන්නවා ටිකක් හරි පීඩනයකට. ඒක එළියට පේන්නේ නැති වෙන්න පුළුවන්. ඔයා ගණන් ගත්තේ නෑ වගේ පෙන්වන්නත් පුළුවන්. ගෙදරින් ඔයාට දොස් කිව්ව වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හැබැයි ඔයාගේ යටිහිතේ මේ පොඩි දෙයක් ඇති ඔයාව පීඩාවට පත් කරන්න. මොකද ඔයා කොච්චර උත්සාහ කරත් සමහර වෙලාවට ඔයාට මේ ලකුණු 55න් එහාට යන්නේ නැහැ. ඔයා ඊට වැඩි සමහර වෙලාවට අඩු වෙනවා වැඩි වෙනවා වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාට දැන් ගණන් වලට ඒකක් ගන්න ඕනේ O level වලදී. දැන් ඔයා ඉන්නේ පීඩනෙන් නේද? බලන ලකුණු 75කුයි ලකුණු 55කුයි අතර තියෙන ગેප් එක. මේ ગેප් එක තව වැඩි වෙනවා. දැන් ඔයාට යාළුවෝ කියනවා, ඔයාලා ගුරුවරු කියනවා, ඔයාට ඔය 75ම හරියට දැන් ගත්තයි කියලා O level වලට ඒකක් ගන්න බෑ. ඔයා ඊට වැඩි චුට්ටක් ලකුණු දැන් ගන්න ඕනේ ටෙස්ට් එකේදී. එතකොට තමයි ඔයාට ඔක ඇචීව් කරන්න පුළුවන් කියලා. එතකොට මොකද වෙන්නේ? ඔයාගේ අර එක්ස්පෙක්ටේෂන් එකයි ඇක්චුවල් රිසල්ට් එකයි අතර ગેප් එක තවත් වැඩි වෙනවා. අපි කරන්නේ මේ ગેප් එක එන්න වැඩි කරගන්න එක. අපි මේ ඇචීව්මන්ට් වලට යන්න කියලා අපි කරන්නේ ලොකු ગેප්ස් හදා ගන්නවා. ગેප් එක වැඩි වෙන තරමට ස්ට්‍රෙස් එක වැඩි දරුවනේ. ગેප් එක පුළුවන් තරම් අඩු කරගන්න තරමට තමයි ඔයා මේ ස්ට්‍රෙස් එක ජයගන්නේ. ඒ කියන්නේ දැන් ඔයාට ලකුණු 55යි නම් තියෙන්නේ. ඔයා කවදාවත් එකපාර ලකුණු 75කට ඒකට try කරන්න එපා. ඔයා ඊළඟ ටර්ම් ටෙස්ට් එකේදී බලන ලකුණු 65කට එන්න. 65 ඔයාට ඒ පුළුවන් ඒ අතර මට්ටමකට එන්න. පොඩි achievement එකත් ඔයාට දැනේ motivation එකක් විදියට. එතකොට ඔයාට තාම ඒකකට එන්න බෑ. නමුත් ඔයා පොඩි achievement එකක් අරගෙන තියෙනවා. එතකොට ඔයාගේ grow එකක් තියෙනවා. ඒක ඔයාට සතුටක් ගෙනත් දෙනවා. අන්න එහෙමයි අපි සතුටු වෙන්න ඕනේ. අපිට හැම වෙලේම සතුටක් නැහැ. දැන් ඔයා 55ක් ලකුණු අරගෙන ඊළඟ පාර 65ක් ගත්තයි කියලා ඔයා සතුටින් ඉන්නේ නැහැ. ඇයි ඔයාගේ ටාගට් එක 75නේ. 75 හම්බුනේ කියලා ඔයා දුකින්. හැබැයි ඔයා හිතුවා නම් මං 75ට යන්න කලින් මම මේ ස්ටෙප් එක පහු කරලා යන්න ඕනේ කියලා ඔයාට 65 හම්බුනාම ඔයාට ලොකු ජයග්‍රහණයක් වෙනවා. ඔයා එදාට සතුටින් ඉන්නවා. ඊට පස්සේ ඊළඟ ටර්ම් ටෙස්ට් එකේදී ඔයා try කරන්න. ඔයාගේ ටාගට් එකට 75 යන්න. 75ට ඇවිල්ලා ඊළඟ ටර්ම් ටෙස්ට් එකේදී ඊට පස්සේ 75න් එහාට ලකුණු ගන්න ඕන. ඒ ට්‍රැක් එකට වැටුණාට පස්සේ අපිට ඒක කරගන්න පුළුවන් වෙනවා. අපි උත්සාහ කරන්න ඕනේ පොඩි ස්ටෙප්ස් යන්න. අපි කෙලින්ම ලොකු ස්ටෙප්ස් වලට යන්න හදන හින්දා තමයි අර මැදදී අපි අතාරින පොඩි ස්ටෙප්ස් අපිට ලොකු ස්ට්‍රෙස් එකක් ඇති කරනවා. අපි ලොකුවට පීඩනයටපත් වෙලා අපිට නොතේරුණාට අපේ හිත ඇතුලෙන් හැමදේම අපිට එපා කරවල අපි මුළු ලෝකෙම ෆේල් වුණා වගේ දැනෙනවා.
අපිට මේ දරුවන්ට විතරක් නෙමෙයි වැඩිහිටියන්ට උනත් එයාලගේ ඒ අදාළ ඇචීව්මන්ට් එකට යන්න බැරි වුණාම හැමදේම එපා වෙනවා. තරහ යනවා. කවුරුවත් කතා කරන්නවත් කැමති නෑ. වෙනදට කොච්චර කැමති ළඟින් ඉන්න ආදරය කරන කෙනෙක් වුණත් අපි කැමති නෑ එයා එක්කවත් කතා කරන්න. අපි ඉන්නේ පීඩණයෙන්. මේ මානසික පීඩනයේ පොඩියට පටන් අරගෙන ලොකු ගැටුම් දක්වා යන්න පුළුවන්. එතනින් එහාට ජීවිත කියන්නේ සියදිවි හානි කර ගැනීම දක්වා වුණත් යන්න පුළුවන්. ඒක නිසා මේක පොඩි ගැටලුවක් වගේ හිතුණාට මේක පොඩි නෑ දරුවනේ. ඔයාලා ඉගෙන ගන්න වයසෙන් පටන් ගන්නවා කියන්නේ මේක ඉදිරියේදී තව තව වර්ධනය වෙනවා මිසක් අඩු නෑ. ඒක නිසා මොකද ඔයාලා O level E level ඊළඟට ඔයාලා කැම්පස් යනකොට එන්න ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. අපිට තියෙන වර්ක් ලෝඩ් එක එන්න වැඩි. අධ්‍යාපන ක්‍රමය ගැන මම කතා කරන්න යන්නේ නෑ මෙතනදී. ඒක අපිට බැලන්ස් කරගන්න සිද්ධ වෙනවා. මොකද අපිට කන්ට්‍රෝල් කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක. ඒක නිසා අපිට දැන් මේ තියෙන තත්ත්වෙට මුහුණ දෙන්න නම් අපි කරන්න ඕනේ අපේ අදාළ ඇචීව්මන්ට් වලට යන විසඳුමක් අපි හොයාගන්න එක. පහසුවෙන් කරන්න පුළුවන් විසඳුමක් හොයාගන්න එක. නැත්තම් අපි අපේ ඇචීව්මන්ට් වලට යන්න කලින් අපි ජීවත් වෙලා ඉන්න එපා. අපි නිරෝගී වෙන්න එපා. ඒ නිසා ඒ ගැන කල්පනා කරන්න ඕනේ අපි ප්‍රධානම මම මේ කිව්ව පොඩි දේවල් කරලා බලන්න ඔයා හැමදාම සතුටින් ඉන්න කෙනෙක් බවට පත් වෙයි. එහෙනම් අතට ගිහිල්ලා එන්නම්. thank you යාලට.